ඒ අයත් පොඩි බැඳගෙන යයි. ඔයාලත් ඇයි දෙගොල්ලම එක තැනක හම්බ වෙන්නේ. තමන් සසරෙන් ඈතර වෙන්න පින්වතුනි අනුග්‍රහය. ඕරමයි. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ කලාතුරකින්. ඉතින් ඊළඟට පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේ නිසා අඟුලිමාල ඉපදෙන ජීවිතවල එක්ක යකෙක් නැත්නම් මිනිමරුව. යක්කුණොත් කන්නේ මිනිමස්. මිනිසෙක් වුණත් මිනිමස් කනවා. දහස් ගාන සංසාරේ මිනිස්සු මරනවා. ඒක පැරණි අටුවාවක තියෙනවනේ ඒක මම තේරවාද පොතක කියවලා නැහැ. නමුත් ඔය අනිත් රටවල් වල තියෙන බණ පොත්වල කියනවා එක මොහොතේ එක නැවක් මොහොතේ ගිලෙට යද්දි විශාල කැස්බෑරි. ඇවිල්ලා ඒ නැව ගිලෙන්න දෙන්න තුන් යටින් උස්සලා තියෙනවා මිනිස්සු බේරගන්න. එතකොට මේ බේරගන්න යද්දි මේ මිනිස්සු බේරිලා අර කැස්බෑව කොහොම හරි පිටින් අර නැව තල්ලු කරගෙන කරගෙන ඇවිල්ලා ඔඩ බිමට ගෙනාවා. මේ මිනිස්සුගේ ජීවිත ඔක්කොම බේරගත්තා. අධික වෙහෙස මහන්සිය නිසා ඒ විශාල කැස්බෑව වෙරළේ වැතිරිලා හිටියා වැයලා බබනවා. අර මිනිස්සු ගොඩට ආවම කණ්ඩත් දෙයක් නැහැ කියලා බේරගත්ත කැස්බෑවම අර ඒ කැස්බෑවගේ අගිලි වගේනේ වටේ තියෙන මේ එයාගේ තට්ටු ඒවා හූරලා කෑවා. ඒතකොට එයාට විශාල වෛරයක් ඉපදිලා බලතිලා. ඒ වෛරයෙන් එක්ක යක්ෂයෙක් වෙනවා. අර මිනිස්සුම ওই කැලේ හරහා ඇඟිලි කපනවා එක්ක. ඒකනේ බුදු සමිඳ ඔච්චර අඟුලිමාල කියලා එක්කෙනෙක් බේර ගන්න කැලේට ගියේ. ඇයි ඊට කලින් දහසක් මැරෙනකොට බේර ගන්න යන තිබ්බා. ඒක තමයි සසර. ඒ නිසා පොඩි වෛර එනවා පින්වතුනි. වෛරකාරය නම් හදා ගන්න එපා. බැන්නේ කාගත් hina වෙලා කතා කරනවා. එක ආත්මයකට එක වෛරකාරයක් හදාගත්තොත් පින්වතුනි අපි ඉපදෙලා තියෙන ආත්ම වැඩි පොළොවේ වැලිකට ගන්නට වඩා. ආත්ම 1000කට එක ආත්මයකට එක වෛරකාරයෙක් වුණොත් ආත්ම 1000ක් වුණොත් වෛරකාරයෝ 1000ක්. ආත්ම ලක්ෂයක් වුණොත් වෛරකාරයෝ ලක්ෂයක්. උන් ටික ඔක්කොම එක ගමක ඉපදුනොත් මුළු ගමම කැමති. හවුද නැද්ද? තරහකාරයෝ නම් හදාගන්න එපා. ඔයාට අසාධාරණයක් වුණොත් අනේ මේක මගේ කර්මයක් වෙන්නේ නැති කියලාවත් හිත හදාගන්න. වෛරකාරය හදාගන්න එපා. ඒ මිනිසුන්ට උදව් කරන්න. hina වෙලා කතා කරන්න. හිතේ කාලේ තියන්නේ නැහැ. නෝල් කොටක් නැතුව අම්මා අප්පවත් අඳුරන්නේ නැතුව කෑස් ගාගෙන ඉපදිච්ච අපි හිතේ තරහකාරයෝ පොඩි වෙනකන්. ඔයා නැතුව මට බෑ කියලා ආශාවෙන් කට්ටිය පොඩි වෙනකන් මැරෙන්න ඕනේ නැහැ මහා බරකින්. හිත නිදහස් කරගන්න. මැරෙන්න කලින් නම් මේ මනුස්ස ලෝකේ ඔයා ඕන කියලා හතන්න කෙනෙක් නැත්තම් දුවේ පුතේ සුපිරි ඈ. සුපිරි. පතන්න. අපි මොන්ටිසෝරි යන්න පතාගෙන ආවේ නැහැ. මොන්ටිසෝරි යන්න ඕන කියා. ඉස්කෝලේ යන්න පතාවුවේ නැහැ. ඉස්කෝලේ යන්න සිද්ධ වුණා ගියා. රස්සාවක් කරන්න බැතුවේ නැහැ. රස්සා කරන්න වෙනවා ජීවත් වෙනකොට රස්සා කළා. අන්න ඔය වගේ තමයි. මනුස්ස ලෝකේ ඉපදෙනකොට විවාහයක් කරගන්න වෙනවා. ධර්මවල හදන්න වෙනවා. පෙරේත වෙන්න එපා. ඒක ජීවිතේ එක්තරා කඩේමක් කියලා විතරක් හිතුවනම් හරි. ඔයාගේ ගමන ඔයා යන මගේ ගමන මම යනවා. හොඳ මිනිස්සු ඉන්නවා එහෙම තේරෙන. ආච්චි සීයයි ගොඩාක් ආදරෙන් හොඳලා. ත්‍රිවිල් එක යනකොට ත්‍රිවිල් එක හැප්පුණා සීයා දොළුව වැදුනා. සීයා ආච්චි නම් මොකුත් දුන්නේ නැහැ. ඉක්මනට සීයා උස්සගෙන ඉස්පිරිතාලේ ගියා. ට්‍රොලිය දාගෙන යනකොට දොස්තර කිව්වා අම්මා මුන්ට නම් බේර ගන්න බෑ කියලා. ඒත් අම්මා දැඩි සත්කාරයට ගෙනියන තාත්තා ළඟට දුවගෙන ගිහිල්ලා දුව තාත්තාගේ අත් දෙක අරන් කියනවා මගේ රත්තරන් මැණික මේ අත් දෙකෙන් හම්බ කර මටයි දරුවන්ටයි කන්ද දුන්නා මගේ රත්තරන් ඔබ මට ණය නෑ ඔබ තුසිත බලයක් මගේ මැණික දෙව්ලොව ඵලයක් ඔබ අපිට ණය නෑ එහෙම මිනිස්සු තියෙනවා
එහෙම මිනිස්සුන්ට නායකාරයෝ නොවෙන්නේ. පතන්න ගන්නවා. තෝ නොදකින් කියලා කියන්නේ එපා. උඹ නොදකින් මොනාට තව ඉන්නවා කෝටි 800ක්. ඒ ගානට වද දෙන්න. තුන් ඉංගුරු දීලා මිරිස් ගත්තා වගේ. ඒ මිනිහා හොඳයි කියලා ඉතේ සාසරේ. අම්මා නෝන කෙනෙක් නෑ, පුතා නෝන කෙනෙක් නෑ. එක අම්මා කෙනෙක් මට ඇවිල්ලා කිව්වා ඒ ඊවල් මත පොල්ලේ ඇවිල්ලා ඒ ගෙදර තිබ්බ පළතුරු ගහ, peer ගහ පිරිලා තිබ්බා කිව්වා. වටපිට බැලුවම ගෙඩි ටික ඔක්කොම කල්ලා විසිකලා. මං ඇහුවා අම්මා ඒ දරුවට හැරකලා නෑ මම කිව්වේ. හැබැයි මට හිතුණා මොන්ට සංසාරේ පළතුරු ගෙඩියක්වත් නැති වෙයි කියලා. මං කිව්වා එහෙම හිතන්නත් එපා. දුව නොවන කෙනෙක් නෑ, පුතා නොවන කෙනෙක් නෑ. යම් දවසක ওই දරුවා ඔයාගේ පුතෙක් වෙලා ඉපදුන දවසට තමන්ගේ පුතාට තමයි පළතුරු ගෙඩියක්වත් නැත්තේ. ඒකද කියන්නේ අනිත් අයට හෙන තියන්න එපා කියලා. තොපිට හෙන ගාපේ කියලා. දුව නොවන කෙනෙක් නෑ, පුතා නොවන කෙනෙක් නෑ. ඒ මිනිස්සු යම් දවසක තමන්ගේ දුව පුතා වුණාට පස්සේ තමන්ගේ දරුවට ගෙනියවතේ. ඕන්නේ නෑ. තියෙන කර්ම හොඳටම ඇති. මේක තමයි සංසාරය කියලා හිතලා බුදුවරුන්ට පහ දෙන්න. දහමට පහ දෙන්න, සංඝ රත්නයට පහ දෙන්න. පින්වතුනි, ගෞතම බුදුරජාණන් වහන්සේ එක වැද්දෙක්ව දැක්කා දිවසින් අතීතේ බුදු කෙනෙක්. ඒ වැද්දාට ඇස් වලින් බුදු කෙනෙක් දකින්න පින නැහැ. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ වැද්දා ඉන්නේ කැලේ. වැද්ද යන පාරේ බිමට නැවුන අත්තක සිවුර ගලවලා ඒ අත්තේ සිවුර ඇතුළුවා නොපෙනී වැඩ හිටියා. අර වැද්ද සිවුර දැකලා අම්මෝ ශ්‍රමණයන් වහන්සේ නමක් කියලා වැන්දා. හිත පහදවා ගත්තා. ආයෙ වැද්දකම ගියා. ඒ වැද්ද සසරේ ඒ කර්ම ගෙවලා ගෞතම බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වුණා සිවුරට වැඳපු නිසා. චීවරයට වැඳලත් එහෙම කුසල යාවට සම්මා සම්බුදු කෙනෙකුගේ ශාරීරික ධාතුවකට වැඳුම් සෑයකට වැඳුම් බෝධියකට වැඳුම් කොයිතරම් පින්ද එක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා එයා සංසාරේ හරි සද්ධාමන්තයි. නමුත් බුදුරු නැති කාලේ අද වගේ කාලෙක ඉපදිලා තියෙනවා. බණ ඇහෙනවා සංඝයා දකින්න ඉන්නවා බුදුරජාණන් වහන්සේ නැහැ. මේ හරි සද්ධාවන්ත දවසක් සිහිනෙන් බුදුරජාණන් වහන්සේ දැකලා. උදේ තුන සතුටු වෙලෙ හිටිනකොට එයා හිතනවා ඇත්ත බුදුරජාණන් වහන්සේද දන්නේ නැහැ. එච්චර ලස්සන ඊටත් වැඩිය ලස්සනයි දන්නේ නැහැ. කියලා හීනෙන් පෙනිච්ච බුදුරජාණන් වහන්සේ ගැන සතුටු වෙලා. මේ පින්බලෙන් ගෞතම බුද්ධ ශාසනය නිවන් දැක්කා. බුදු කෙනෙක් කියන්නේ හීනෙන් පෙනුනත් එයාට සිත සලසනවා. ඒ නිසායි මුළු හදවතින්ම බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න කියන්නේ. ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න කියන්නේ. සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න කියන්නේ. මේ ලෝකේ යන්තා රහතන් වහන්සේලා වේද යන්තා මගපල්ලාභීන් වේද සසරින් එතර වූ කෙනෙක් වේද ඒ සියලු දෙනා බුදුන් සරණ ගියා. දහම් සරණ ගියා. සංඝ සරණ ගියා. ඔබගේ දුක නතර වෙන තැන තමයි මේ තුනුරුවන් සරණ. ඒ සරණට පැමිණිලා සිල්පද මහා ආරක්ෂා කරන දුකින් ඉන්නවා. මේ මොහොන වෙලාවට දුකින් ඉන්නවා. හැම දුකක්ම මේක තමයි සසරේ කියලා ඉන්නන්නේ. මේවල තරතර ආරම්භක ප්‍රශ්න ඔච්චර හොඳ කලක් හොදක් නෑ. තුන් වේල උයවියා බතු වේවියා අම්මලා දෙනවා. එක දවසක ලුණු මන්ද වෙන්නකො බලන්න. ඔබට උයන්න තේරෙන්නේ නැද්ද කියලා. තුන් මෙච්චර කාලයක් උයලා දුන්නේ වෙන කොයින් හරි කෙනාගත්තා. තුන් වේල උයලා රෙදි ටික හොදලා ගියේ බලාගෙන සමිති සමාගම් වලට ගිහිල්ලා ඊළඟට පන්සලේ මේ රැස්වීම වලට ගිහිල්ලා ওই ටික ඔක්කොම කරලා ගේ දොරත් බලාගෙන වහලියක් වාගේ වැඩ කරලා පාඩුවේ ජීවත් වෙන ඒ මිනිහා මේ බීගෙන ඇවිල්ලා පාට්ට කියලා නරක අපුදෙන් කියලා බයිනවා. තමන් කරපු වල්ගමකුත් නැහැ. වහලිය වගේ වැඩක් කළා. තියෙන කුණු අරපත් ඔක්කොම ටිකක් අහලා. හිතන්න හොඳ පාඩම් සංසාරේ යනවට හොඳ පාඩම්. හිතට කියන්නේ ඔබ දැන්වත් එතර යන්නේ. මේ දුක විඳින ගම
බාරගත්ත ගමන් ওই දුක නැති වෙන්න පුළුවන්. රාජ්‍යමාලා බැරිම දැනන බෙදෙන්න ගන්න. ඈට බුදු සරණ ලැබුණා, දහම් සරණ ලැබුණා, සංඝ සරණ ලැබුණා. සතුටටපත් වෙලා ආයෙ දුක් දුන්න ගෙදෙට්ට මාවනේ නේ. හැබැයි මෙයා දකින්නට අර ගෑනිට ආයෙ ගහන්න බෑ හිතුණා. එයත් බනහලා සෝවාන් වුණා. කලින් ජීවිතේ වෛරය පිරිනමගෙන තියෙන්නේ මේ. හැබැයි අරයා බුදුන් සරණ ගියා එයත් සෝවාන් වුණා රාජ්‍යමාලා. මේ ගෙදර නෝනත් සෝවාන් වුණා. සමාජයට ඔයාගේ සැර අඩු වෙන එක. ඔයා ඉවසන එකම සමාජෙ මිනිහ හදා ගන්නත් පුළුවන් වෙනකොට. බොන්න එපා කියලා කියන්න එපා අද ඉඳලා වැඩක් නැහැ. අවුරුදු 20ක් විතර කිව්වනේ හැදෙන්න එපා. ඕනම නැහැ. දරුවන්ට හරි මඟ පෙන්වන්න අධ්‍යාපනය දෙන්න හොඳ නරක කියලා දෙන්න යුතුයකම් ඉෂ්ට කරන්න. ඔයා සසරින් එන්න තුනුරුවන් සරණ ගිහිල්ලා සිල්පදලක කරගන්න. උපාදාන කියන එක ගැන හිතන්න මේ මහ පොළොවට ඥාතීන්ට දරුවන්ට ඇදෙන්න එපා උච්චර. ඊට පස්සේ වින්වතුනි ඉතින් ඒ වාගේ ලෝකයක් සැනසූ බුදුරජාණන් වහන්සේ අද වගේ වෙසක් පොහොය දවසක කුසිනාරාමේ උපවර්තන ශාලාවන්ත්‍යානි පිරිනිවන් පාවදා. ලෝකේ දහන්නේ සතුරු දහමුණා. ලෝකේ ආලෝකමත් කරපු හිරු මණ්ඩල බැස ගියා. ලෝකේ සිසිල් කරපු සඳ මණ්ඩල බැස ගියා. දෙවි දේවතාවෝ හැදුවා කරනවා. අපිට ඉතුරුනේ ධාතුන් වහන්සේලා විතරයි. මේ ධාතුන් වහන්සේලා යම් දවසක පිරිනමනවා. ඒකට කියනවා ධාතු පරිනිර්වාණය කියලා. එදාට බුදු සසුනේ වල. ඊපස්සේ පින්පව් කුසල අකුසල මොකක්ද කියලා කතාව එන්නේ. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට බහිනවා. වැඩි ඈතක නැහැ. වැඩි ඈතක නැහැ. ඒ නිසා අද වාගේ වෙසක් පොහොය දවසක ළඟ ඉඳලා හෝ දුර ඉඳලා හෝ මේ වගේ උතුම් පින් කටයුත්තකට මොහොන වෙලාවේ එකතු වෙන වෙලාවේ හොඳ අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් ඉදී තියාගන්න. මටත් සසර දුකෙන් නිදහස් වෙන්න ලැබේවා. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු බුදුරජාණන් වහන්සේම සරණ යමි කියලා හිතන්න. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු ශ්‍රී සද්ධර්මයේ සරණ යමි. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු ආර්ය මහා සංඝ රත්නයේ මම සරණ යමි කියලා. මා මේ අද ධර්ම ශ්‍රවණය කරපු පින් බලේ වෙසක් පොහොය දවසක අප බුදු සමිඳු ඉපදුන බව සත්‍යයි. වෙසක් පොහොය දවසක අප බුදු සමිඳු සම්බුදු බව සත්‍යයි. වෙසක් පොහොය දවසක අප බුදු සමිඳු පිරිනිවන් පෑ බව සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් මගේ ජීවිතේ වැරදි අඩුපාඩු හදාගෙන හොඳ මඟට ගන්න මට ශක්තිය ලැබේවා. ආශිර්වාද ලැබේවා. සසරේ පින් මතු වේවා. සසර දුකින් ඈතර වෙන්න අද මේ රැස් කළ පින හේතු වාසනා. ඉතින් පින්වතුනි අද මේ ඓතිහාසික ගණේවැව පුරාණ රජමහා විහාරයේ ඓතිහාසික පින්කමක් සිද්ධ වුණේ. ඉතින් මේ ජන ගඟක් මේ භූමියට කැඳවන්න තරම් අපේ කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ පින්වන්ත වුණා, වාසනාවන්ත වුණා. මිනිසුන්ට හොඳ දේවල් කියලා ඒ දේවල් හොඳ වචනයක තියෙන බලය තමයි හොඳ වචනයක බලය. ඉතින් ඒ නිසා අපි මේ රැස් කරගත් පින මනෝමනින් දැරිදී රැස් කරගත් පින කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට අනුමෝදන් මේ මිනිසුන්ට හොඳ නරක කියා දෙමින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ජාති ආගම කුල මල ભેදයකින් තොරව මනුෂ්‍ය වර්ගයාට මෛත්‍රියෙන් කටයුතු කිරීම. දැන් මට කියනවා ආන්දරන උදේ ඉඳලා මගේ වැඩේ කට්ටියට සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කියන. ඉතින් ඕක තමයි ආන්දරන මෛත්‍රී භාවනාව. ඒ නිසා වෙන්නේ එච්චර මිනිසුන්ට ප්‍රියමනාප සූපත් වේවා කියන වචනේ කටෙන් පිට වෙන නිසා. ඒ වචනේ කටෙන් පිට වෙන නිසා වෙන්නේ ඒ කටෙන් කියන වචනවල එච්චර හැතිරෙන්නේ වචනේ. බලන්න සූපත් වේවා කියන වචනේ තියෙන වටිනාකම. ඔයාලා ගෙදර හැම වෙලාවෙම තෝරතෝ කිය කුමාරයන් බැල ගන්නකොට ඔයාලා කියන දේවල් ඔයාලගේ දරුවෝ අහන්නේ අපේ මතොනි. ඔය කටවල නරක වචන කියන්න එපා. හොඳ වචන කියන්න.
අපේ ස්වාමීන් වහන්සේට මේ ලෝක ශාසනය කටයුතු කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දිවි රැකවරණේ අද මේ කළ පිනේ ආස්කම ආශ්චර්ය හේතු ආසන වේවා